ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ගෙන් තවත් බද්දක්. ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම් විදෙස් චිත්‍රපටවලට 100% බද්දක් පැනවීමට තීරණය කරලා තිබෙනවා. වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්ත ඉතා වේගෙන් කඩා වැටමින් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශය කරනවා. යළි ඇමරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකානු මාධ්‍යයට පවසා දුන්නා. ඊට සහයෝගයක් පලකිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපටතා තීරුබදු ඉහළ දැමීමට තමන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.